අයබෝවන් ළමයිනේ අපි ශ්‍රී ලංකාවේ ඛනිජ පාඩමට එමු. ලංකාවේ ඛනිජ ශ්‍රී ලංකාවේ ඛනිජ ඝන ද්‍රව වායුනේ ඕන එකක් තියෙන්නේ ඝනද්‍රව වායු කියලානේ. ඉතින් ආය අපි ඕක ටැබලි ඉන්න ඕනේ. දන්න තැනකින් සෙට් වුණා නම් ගොඩ. ඛනිජ ප්‍රධාන කොටස් ඛනිජනේ. අපි මේකට කියන්නේ ඛනිජය. ඛනිජ වලට යටින් තියෙන මූලද්‍රව්‍ය. මූලද්‍රව්‍ය එකතු වෙලා ඛනිජ හැදෙනවා. ඛනිජ එකතු වෙලා පාෂාණ හැදෙනවා. ඒකල කියන දැන් අපිට නයිස් කියලා භාෂාවක් ගත්තා කියන්නකො. නයිස් මැනික් කියලා කියනකො. මැනික් වල ඛනිජ තියෙන. නයිස් කියනකො. නයිස් වල ඛනිජ තියෙන. ඒ හින්දා ඛනිජ මේ වගේ අපි රටකුණු කෑල්ලන්නේ මේ තියෙන්නේ. මේ චෝක් කුඩු යන්නේ හොම පල්ලයට. අංශු ස්පටික මේවා අංශු වලින් හැදිලා තියෙන ස්පටික වලින් හැදිලා තියෙන. එතකොට මේ ස්පටික වලින් හැදිලා තියෙන මොනවද? ඛනිජ. අංශු වලින් හැදිලා තියෙන ඛනිජ. ද්‍රව ඝන වායු විදිහට හඳුනා ගන්න පුළුවන් වගේම මේ ලංකාව ඇතුලේ කොහෙද මේ ඛනිජ වර්ග තියෙන්නේ? ලේසියට කොහෙද මේ ඛනිජ තියෙන්නේ? එතකොට බේර ගන්න පුළුවන්. හවල් තැන් වල ඛනිජ තියෙනවා. කොහෙද තියෙන්නේ ඛනිජ? තියෙනවා ඛනිජ බෝගල, කහට ගහ, කොළොන් ගහ, පතල් නීේවා නේද? කොළොන් ගහ පතල, බෝගල පතල, කහට ගහ පතල. ඉතින් එහෙ තියෙන මිනිරන්. මිනිරන් ඛනිජයක් වෙන්න දෙනවා. මිනිරන් ඛනිජයක්ද දන්නේ නැහැනේ. අන්න මේ ඕක ඉතින් මොනවද? තේරුණා නම් ඇති. රත්නපුර, ඇලහැර, අකම්පිටිය, කහවත්ත හරිද? මොනවද? ඛනිජයක් තියෙනවා. ඛනිජ සම්පත් හම්බ වෙනවා. මොනවද? මැණික්. එහෙනම් මැණික් ඛනිජයක් නේ. අන්න චුට්ටක් තේරෙන්න ඕනේ දැන්. මැණික් ඛනිජය. ආයි එප්පාවල. අහලා තියෙනවෙන් ගොඩ දාමුකෝ ඉතින්. නැත්තම් පුළුවන් ඒ. එප්පාවල ෆොස්ෆේට් නිදියක් තියෙනවා. සුපර් ෆොස්ෆේට් නිදියක් තියෙනවා. එප්පාවල ෆොස්ෆේට්. ෆොස්ෆේට් කියන්නේ ඛනිජයක් වෙන්නේ. ඇපටයිට්. පුල්මුඩේ. අතනින් නම් මාට්ටු වෙනවා වැඩේ දැන්. ඒකයි වැඩේ. පුල්මුඩේ ගැන කිව්වම. පුල්මුඩේ ඛනිජ වැලි නිදියක් තියෙනවා. ඛනිජ වැලි නිදියක් තියෙනවා. දැන් මොනවද එහෙනම් ඛනිජ වැලි? ඉල්මනයිට්, රෝඩයිට්, සර්කෝන්. පුල්මුඩේ තියෙන එකේ තියෙන්නේ. ඉල්මනයිට්, රෝඩයිට්, සර්කෝන්. ඉල්මනයිට් වෙනම ගන්නවා, සර්කෝන් වෙනම ගන්නවා, රෝඩයිට් වෙනම ගන්නවා. ඔක්කොම ටික නැවේ දාලා පිටට යනවා. හරිද? ෆොස්ෆේට් ඒව එහෙම තමයි. අපි මිලව දෙයක් ගන්නෑ. තියෙන එක දීලා දානවා මිසක් අනේ. හරි. දැන් මොනවද? සමහර ඛනිජ වටෙන් කරකවලා ගත්තම ටිකක් තේර. සමහර ඛනිජ රළු වැඩි. සමහර ඛනිජ තියලා බලපුවම දිස්නේ දෙනවා. දීප්ති. දිලිසෙන. පට්ට ඛනිජ තියෙනවා ලංකාවේ. දීප්තිමත් ඛනිජ තියෙනවා. සමහර ඛනිජ
දැඩි දෘඩ දැඩියාව දැඩියාව හයියයි. සමහර ඒවා හරි ශක්තිමත්. ලේසියෙන් කැඩෙන්නේ. සමහර khනිජ ප්‍රපාතාකාරව පිහිටනවා. ඒවා උඩි දී ඇලි කඩාගෙන වැටෙනවා පල්ලෙහාට. දැන් නම් ටිකක් තේරෙන්න ඕනේ khනිජ කියන්නේ මොනවද කියලා. එහෙනම් චානෝකයිට්ස් khනිජයක්ද දන්නේ? චානෝකයිට්ස් කියලා කියන්නේ කළු ගල් වලටනේ khනිජයක් වෙන්නේ. ග්‍රැනිට් khනිජයක් වෙන්නේ. නයිස් khනිජයක් වෙන්නේ. මැනික් khනිජයක් වෙන්නේ. khනිජ කියන එක දැන් තේරෙනවා. දැන් ඒවා ලංකාවේ තියෙනවා. ලංකාවේ තියෙන තැන් අනුව එන ඇතැම් khනිජ ඝනයි ද්‍රවයි වායු. දැන් අපි කතාවට එමු. ස්වභාවිකව නිර්මාණය වන නියත රසායනික සංයුතියක් ඇති අකාබනික ද්‍රව්‍යයක් khනිජයක් ලෙස අර්ථ ගැන්වේ. අකාබනිකයි. අකාබනිකයි කාබනිකයි. මොනවාද කාබනික පොහොර කියලා කියන්නේ? රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර දෙනවලු ගොවියන්ට. කොහෙන්ද දෙන්නේ? දෙන්න පුළුවන් ඉස්සලා හදන්න ඕනේනේ. ලංකාවේ එක කාබනික පොහොර කම්මලක්වත් නැතුව එකපාරම ගොවියාට කියනවා කාබනික පොහොර වලින් වගා කරන්න කියලා. වගා කරපියොන්ට පැල හිටවලා දැන් පැලේ ගොයම් පැලේ උඩට එන එකට ගොයමට ගහන්න බෑ පොහොර. බල්නාශක, දිලීනාශක, පලිබෝධනාශක මොනවද? නාශක කාරකයන් ගෙවන්න ඕන. ගහන්න ඕන. හස්සෙන් වැඩි වෙන පොහොර ගහන්න ඕන. ආයේ කණ්ඩ නෙවෙයි හම්බෙන්නේ. එනකොට කිව්වේ කොහමද? එනකොට කිව්වේ පොල් බෑය 75 දැන් සැපද කියලා නෙව්වේ. 70 බෑයක් 75යි. සැපද? සැප දෙනවද? හොඳට සැප දෙනවද? නේද? හාල් ගණන්ද? ලුණු ලොකුද? එහෙම නෙව්වේ. ලුණු ලොකුද? මගේ අම්මේ අප්පච්චි එහෙම කියලා නෙව්වේ හොඳට කතා. දැන් සැප මැරෙන්න ඔන්න මෙන්න තියෙන්නේ. ඒත් මිනිස්සුන්ට මොනවාද සල්ලි නැල්ලු බෙහෙත් කියන්නේ. ඔයාලා ලොකු ළමයි හින්දා ඔයාලට තේරෙනවද මන් තේරෙන්නේ නැත්නම් ඔයාලටත් මොන හරි වෙලාද කියලා මට නම් හිතා ගන්න බෑ. ඇයි මෙහෙම මේ මිනිස්සු කරන්නේ? බෙහෙත් ගෙනෙල්ලා ඖෂධය ගෙනෙල්ලා ඔක්කොටම 70%කට 75%කටවත් විදිනකම් ඔය මේ ලංකාවේ ඔක්කොටම මේ ලෙඩේ හොඳ වෙන්නේ නැහැ. වෛරස් නේ. ඔයා පැතිර යන. 70%කටවත් ගහපුවාම තමයි ඔක්කොටම මේක නැති වෙලා යන ඇමරිකන් කාරයෝ දැන් ගහගෙන යන්නේ. දැන් වැඩියම මැරුණා ඇමරිකාවෙන්. දැන් ඇමරිකාවේ මැරෙන ගණන් කියන්නේත් නැහැ. මැරෙන්නේ නැහැ දැන්. ඒ තරමට උන් බැලන්ස් කරලා ගහලා ජොන්සන් එක ගහලා. දැන් ඉන්ජෙක්ෂන් එක ගෙහෙන්න නැහැ. සල්ලි ඇමතියන්ට පාවිච්චි කරන්න, മന്ത്രിවරුන්ට පාවිච්චි කරන්න, වාහන ගේන්න සල්ලි තියෙනවා. ඒ අම්මගේ රටක් නෙ මේක යකෝ ඉතින්. වැදගත් වෙන්නේ වාහන පදින්නත් මිනිඳුන්ගේ ජීවිත ඉතුරු වෙලා තියෙන්න බෑ. ඇයි දැන් පය නැතුව ඉන්නේ ඉතින්? ඉන්ජෙක්ෂන් එක ගෙනල්ලා අපිට කලින් ගහගත්තා. මිනිස්සුන්ට ගහන්න කලින් ප්‍රයොරිටි කරලා තියෙන හැම. එක එක්කෙනා മന്ത്രിවරු කෝට කරගෙන තියෙන ඉන්ජෙක්ෂන්. කේලිය රඹුක් කළා ඉන්ජෙක්ෂන් 3000ක් අරන් වෙනවා. 3000ක් අරන් උන්ගේ උන්ට ගහගන්න. ඥාතියොන්ට, කඩේ යන්නේ උන්ට, බුරණේ උන්ට, කටුලේව කනේ උන්ට එක එකට. ඒකෙන් මොනවද? තව 100ක් බන්දුලේ ඉල්ලගෙන තමන්ගේ වටේ ඉන්නේ උන්ට ගහගන්න. යකෝ කැනේඩියනු ජනාධිපතිතුමා ඊට පස්සේ කොහෙද පෝලන්තයේ ජනාධිපතිතුමා අගමැතිතුමා ඩෙන්මාර්කයේ ජනාධිපතිතුමා කියනවා තුන් දෙනාම කියනවා මිනිස්සු අන්න මිනිස්සු ස්වර්ගයට හොයාගෙන ලෝකේ හොයාගෙන යන මිනිස්සු යාලා කවදා හරි මේ මිනිස්සුන්ට මරණ හැටි බලන්නකො කවදා හරි. ඒ මිනිස්සු කියනවා මගේ වාරේ එනකොට මට ඒක අයිතියක් මගේ වාරේ ආපුවා මගේ ඉන්ජෙක්ෂන් එක ගන්න. මගේ වාරේ නෙවෙයි දැනට ඉන්ජෙක්ෂන් එක ගහගන්න මගේ වාරේ නෙවෙයි දැන්. මේ ඉස්සල වාරේ එන්නේ කාටද? දීවරයන්ට, මගියන්ට, ඊට පස්සේ වරාය වැඩ කරන අයට, සාක්තු සේවකයන්ට, වෛද්‍යවරුන්ට එයාලා ගහලා ඔක්කොම ඉවරුණාට පස්සේ තමයි අපේ වාරේ එන්නේ. අපි දේශපාලඥයෝ ලංකාවේ ඉස්සලම ගහගත්තේ දේශපාලඥයෝ ටික. අනිත්‍යම මරණක් කමනේ. ඒත් ඉතින් අපේ වහල්භාවය නැති වෙලා නේ. ඔය
ඒත් මේ කතා කියනකොට හරිද ඇතැම් මේවා කනිජ වර්ග ඇතැම් කනිජ වර්ග නියත රසායනික සංයුතියක් ඇති අකාබනිකයි. අකාබනිකයි කියලා කියන්නේ කාබනිකයි කියලා කියන්නේ දි รา පත් වෙනවා ජීර්ණ වෙනවා කොලරොඩු පෝෂ්‍ය පදාර්ථ වලින් තමයි හැදෙන්නේ. කාබනිකයි දි รา පත් වෙනවා. කාබනික එළවලු කියලා කියන්නේ කොම්පෝස්ට් වලින් හදන ඒවා. අකාබනිකයි කියලා කියන්නේ ගල් කැට වගේ ඒවා. ගල් කැට වගේ ඒවා. ඒවා දි รา පත් වෙන්නේ නැහැ ලේසියෙන්. නියත රසායනික සංයුතියක් තියෙන ඛනිජයක් ලෙස හඳුන්වයි. ඒවා ඝන ද්‍රව වායු කියලා කියනවා. ඝන ඛනිජ, ද්‍රව ඛනිජ, වායු ඛනිජ. දැන් අපේ රටවල් වල තියෙන ඝන ඛනිජ විතරයි. උඩ තියෙන අපේ රටේ ඝන ඛනිජ විතරයි. ද්‍රව ඛනිජ කියලා කියන්නේ මොනවද? ද්‍රව ඛනිජ කියන්නේ කිති ඛනිජව තමයි දරුවෝ. ඛනිජ තෙල්. ඛනිජ තෙල් ද්‍රවයක්නේ. ඒක ද්‍රවය. ද්‍රවයක්. ඛනිජ තෙල් කර්මාන්තය. මේ ඛනිජ තෙල් ඩීසල් කිව්වම ඩීසල් විතරක් නෙමෙයි තියෙන්නේ. වෙන වෙන කොටසුත් තියෙනවා. පෙට්‍රල් කිව්වම පෙට්‍රල් විතරක් නෙමෙයි තියෙන්නේ. වෙන වෙන කොටසුත් තියෙනවා. මේ පොසිල මේ ඛනිජ තෙල් වෙන්න කලින් වෙන්නේ මොනවද? වායු ඛනිජ. ගෑස්. එහෙම කිව්වම දන්නවනේ. වායුණී ඒවා. ගෑස් කියලා කිව්වොත් දන්නවා. ඒවා වායු ඛනිජ. අපේ රටේ ඉතින් මේ දෙකම නැහැ. මේ ඝන ඛනිජ නම් අපේ රටේ තියෙන. කළු ගල් තියෙනවා. මිනිරන් තියෙනවනේ. ඛනිජ තෙල් මැද පෙරදිග තියෙනවා. මිනිරන්, දියමන්ති, හුණුගල් දැන් ලේසියෙන් තේරෙන. ඛනිජ තෙල්, ස්වභාවික වායු. දැන් ලෝකේ ඛනිජ වර්ග කීයද? 3යි. ද්‍රව ඛනිජ, ඝන ද්‍රව වායු ඛනිජ. ලංකාවේ වැඩිපුරම තියෙන්නේ මොනවද? ඝන ඛනිජ. මැද පෙරදිග මොනවද තියෙන්නේ? ද්‍රව ඛනිජ. රුසියාවේ මොනවද තියෙන්නේ? වායු ඛනිජ. yes ස්වභාවික වායු. එතකොට ඛනිජයන්ු ඝන ඛනිජ බොහෝ විට ස්ෆටික ලෙස ස්ෆටික කියන්නේ අංශු මේවා ස්ෆටික වෙයි තියෙන. ඝන ඛනිජ ස්ෆටික අංශු වලින් හැදිලා තියෙන. ද්‍රව ඛනිජ ද්‍රව වලින් හැදිලා තියෙන. මේ වායු ඛනිජ පේන්නේ ගෑස් එකක් තියෙන. බොහෝ විට ස්ෆටික ලෙස දක්නට ලැබේ. ස්ෆටිකයක් යනු ස්වභාවික නිර්මාණය වූ තල මූණක් ධාර වලින් සමන්විත නියත අභ්‍යන්තර පරමාණු සැකැස්මක් ඇති ඝන වස්තුවක්. ඝන වස්තුවක් තියෙනවා. ඒ වගේ අංශු වල වටිනාකමක් තියෙනවා. ස්ෆටික ඛනිජ රාශියක් පාෂාණවල දක්නට ලැබේ. සිලිකේට, කාබනේට, හේලයිට, ඔක්සයිඩ්, සල්ෆේට් ඛනිජ වර්ග රාශියක් පාෂාණවල දක්නට ලැබේ. කළු ගලක කාබනේට, සල්ෆේට, සිලිකේට තියෙන. හොන්බිලයින්. ඒවා එන මොනවද ඒ වගේ ස්ෆටික ගොඩක් අංශු වලින් තමයි එකතු වෙලා තියෙන්නේ. ඛනිජ වර්ග රාශියක්. සිලිකේට්, කාබනේට්, හේලයිට්, ඔක්සයිඩ් එකතු වෙලා තමයි පාෂාණයක් හැදෙන්නේ. පෘථිවි කබලයේ ඇති ඛනිජ වලින් 95% පමණම ඇත්තේ සිලිකේට්. සිලිකා සංයුතිය තමයි වැඩි. ධන ඇලුමිනියම්, සිලිකේට්, ධන මැග්නීසියම්, සියල්, සිමෙන්ට්. සියල් තමයි ලෝකේ වැඩිම තියෙන්නේ. සිලිකේට්. එතකොට හි අන්තර්ගතය අනුව තමයි මේවා අඳුරගෙන තියෙන්නේ. එතකොට පෘථිවික ඇති ඛනිජ වලින් 95%ක්ම ඇත්තේ සිලිකේට් ඛනිජ. ස්වභාවය අනුව තමයි ඒවා හැදිලා තියෙන්නේ. ඒ ස්වභාවය අනුව බලශක්ති ඛනිජ, ඉන්ධන, ලෝහමය ඛනිජ, ලෝහමය නොවන ඛනිජ, අලෝහ, ලෝහ, අලෝහ, බලශක්ති කියලා ප්‍රධාන කොටස් තුනකට බෙදෙනවා. දැන් අපි නෝට් එක උඩටම යමු. උඩටම කතා කරගෙන යමු. නියත රසායනික සංයුතියක් හා ලියගන්න. නියත රසායනික සංයුතියක් හා
ස්පටික හැඩයක් ඇති ස්පටික හැඩයක් ඇති ඝනද්‍රව්‍ය ඛනිජ නම් වේ. මූලද්‍රව්‍ය එකක් හෝ කීපයක් මූලද්‍රව්‍ය එකක් හෝ කීපයක් සංයෝග වී ඛනිජ නිර්මාණය වේ. ඛනිජ නිර්මාණය වේ. මූලද්‍රව්‍ය හෝ සංයෝග හෝ ලෝහ අලෝහ ලෝහ අලෝහ ලෝහ අලෝහ වශයෙන් ඛනිජ සමන්විත වේ. ඛනිජ පැවති හැක. විවිධ යුගවල නිර්මාණය වී ඇති අතර විවිධ ප්‍රදේශවල විවිධ පාෂාණ ආශ්‍රිතව ඛනිජ දක්නට ලැබේ. හරි. ඛනිජවල ඇති භෞතික ගුණාංග. එක වර්ණය. භෞතිකය කියන්නේ අපි හදන්නේ ස්වභාව දහම. දීප්තිය, දැඩියාව, ස්පටිකභාවය, පැලොන්තල, විශිෂ්ට ගුරුත්වය, විශිෂ්ටය තියෙන්නේ විශිෂ්ට කියලා හදාගන්න. විශිෂ්ට ගුරුත්වය, චුම්බක ගුණ. සමහර ඒවා කාන්දම් වගේ. සමහර ඒවා පාටයි. සමහර ඒවා දීප්තිය. සමහර ඒවා හයියයි. ස්පටිකවල හැඩයක් තියෙන. පැලුම්තල තියෙන. විශිෂ්ට ගුරුත්වය තියෙන. චුම්බක ගුණ තියෙන. හරි. ඛනිජවල භෞතික ගුණාංග පහක් කියන්නේ වර්ණය, දීප්තිය, දැඩියාව, ස්පටිකවල හැඩය, පැලුම්තල, විශිෂ්ට ගුරුත්වය, චුම්බක ගුණ. ශ්‍රී ලංකාව කුඩා භූගෝලීය ප්‍රදේශයක් වුවත් ඛනිජ සම්පත් රැසකට හිමිකම් කියයි. අන්න ලංකාවේ ඛනිජ වර්ග රැසක් තියෙනවලු. මිනිරන් තියෙන. කෑගල්ල, කාටගහ, බෝගල්. මිනිරන් පතල් තියෙන. මැණික්, රත්නපුර, ඇලහැර, ඔක්කාම්පිටිය, කහවත්ත, දෙනියාය ඔය වගේ පැතිවල තියෙන. ඉල්මනයිට්, රෝටයිල්, සෝකෝන් පුල්මුඩේ විරල තීරයේ තියෙනවා. ඉල්මනයිට්, සර්කෝන්, ඊට පස්සේ රෝටයිල්ස්, මයිකා තියෙනවා කොහෙද? ප්‍රධාන රක්වාන කඳු ආශ්‍රිතව තියෙනවා. ඊට පස්සේ මධ්‍ය කඳු කරේ ආශ්‍රිතව තියෙනවා. පාෂාණවල හුණුගල් යාපන අර්ධද්වීපයේ තියෙනවා. හුණුගල් කලාප. හරිද? මිනිහාගල් කන්ද ප්‍රදේශයේ තියෙනවා. කමන්නේ ඒවා. මැටි කෙෝලින් මාර්ගයේ මැටි නාත්තණ්ඩියේ තියෙනවා. එතකොට විශේෂයෙන් ගත්තට පස්සේ කොහෙද? බොරලැස්කමුවේ තියෙනවා, කැලණියේ තියෙනවා. මම තියෙනවා. ෆොස්ෆේට් එප්පාවල තියෙනවා. ෆොස්ෆේට් නිදිය. ඊට පස්සේ සිලිකා වැලි ඒ වගේ ඒවා තියෙනවා. සිලිකා මේ වගේ ඒවා තමයි ගොඩක් තියෙන්නේ. දැන් කතාව හරිනේ. දැන් අපේ රටේ භූගෝලීය පොඩි උනාට
අපේ රටේ khනිජ තියෙනවා. මිනිරන් වල khනිජ මූලද්‍රව්‍ය තියෙනවා. මැණික් ඇතුලේ මූලද්‍රව්‍ය කීපයක් තියෙනවා. ඉල්මනයිට්, රූටයිට්, සර්කෝන් වගේ මයිකා වගේ. හරි. ඒ යටතේ තියෙන්නේ මොනවද? බල ශක්ති khනිජ. ලෝහමය khනිජ. ලෝහමය නොවන khනිජ. ඒ වල මේ නම් ලෝහමය khනිජ, අලෝහමය khනිජ, බල ශක්ති khනිජ කියන්නේ මොනවද කියන්නේ? හරි. ලංකාවේ බල ශක්ති khනිජ නම් khනිජ තියෙන බල ශක්තිය ගන්න ද්‍රවය එපැයි. තාම khනිජ තෙල් හැදෙන්නේ නැහැ. බල ශක්තිය ගන්න ගල් අඟුරු යපස් වලින් එහෙමත් ගන්න පුළුවන්. තාම හැදෙන්නේ නැහැ. තාම තියෙන්නේ අපේ තත්ත්වයේ තියෙන්නේ කොහෙද? පීඩ්ස් තත්ත්වයේ තියෙන්නේ. පීඩ්ස් තත්ත්වයේ තිබිලා පීඩ්ස් තියෙන්නේ. අවුරුදු 7-8 ගියපුවම තමයි ගල් අඟුරු හැදෙන්නේ. අන්න එතකොට අපේ බල ශක්තිය බවට පත් වෙනවා. වරහන් ඉදලා කියන්නේ feet මාතෘකාවට ඉස්සරහින් බල ශක්තිය khනිජ කියන තැන feet තොරියනයිට් තෝරියම් කිව්වත් හරි මොනසයිට් ලංකාවේ තියෙන බල ශක්තිය khනිජ feeds තෝරියම් මොනසයිට් තොරියලයිට් කිව්වත් හරි තොරියනයිට් පීඩ්ස් තියෙන්නේ වගුරු ශාක රුල දිගේ ලියන්නේ කොළොස්සිනි පිටිය පල්ලෙහා වගුරු ශාක දි รา පත් වී වැලිලී යාමෙන් නිර්මාණය වන තෙත්බිම් ආශ්‍රිතව බහුලය. තෙත්බිම් ආශ්‍රිතව බහුලය. ෆීස් තියෙන්නේ. මුතුරාජවෙල, බුන්දල, දියතලාව, බණ්ඩාරවෙල වගුරු ආශ්‍රිතවය. අන්න බල ශක්ති khනිජය තාම පීඩ්ස් ප්‍රයෝජනෙට ගන්න බෑ. තව ටික කාලයක් අවුරුදු 7-8 ගියපුවම පීඩ්ස් මොනවා බවට පත් වෙනවද? බොර තෙල් බවට පත් වෙනවා. තව රූල් දෙකක් ඉතුරු වෙලා තියෙනවා. තරු ලකුණක් දැල් ලියන්න. විකිරණශීලී න්‍යෂ්ටික බලය නිපදවාගත හැකි තොරියනයිට් තෝරියම් තියෙනවා ලංකාවේ පුල්මුඩි වෙරළ තීරේ විකිරණශීලී න්‍යෂ්ටික බලය නිපදවාගත හැකි තෝරියම් පවතී ඊගපේලිය කයිකාවල ඉඳුරුව වෙරළ තීරේ මොනසයිට් පවතී. අපේ රටේ තියෙන බල ශක්ති khනිජ තමයි ඕවා. තෝරියම් තියෙනවා, මොනසයිට් තියෙනවා, පීස් තියෙනවා, තුනම තියෙනවා. කිසිම ප්‍රයෝජනයක් ගන්නේ නැත. එහා පැත්තට එන්න. ලෝහමය khනිජ ෆෙරස් ලෝහමය khනිජ ෆෙරස් කියලා කියන්නේ ලෝහමය khනිජ වලට කමාවක් යපස් තඹ ලෝහමය khනිජ කියන තැන මාතෘකාව දිගේ ඉස්සරහට ලියන යන්න. ලෝහමය khනිජ කියලා දාලා වරහන් ඉස්සර මාතෘකාව ඉස්සර රූල් ටිකේ නෙවෙයි ලියන්නේ. මාතෘකාවට ඉස්සරහ. ලෝහමය khනිජ ෆෙරස්, යපස්, තඹ, මැග්නීසියම්, නිකල්, ක්‍රෝමියම්.
නිකල් ක්‍රෝමියම්. දැන් රූල් ටික ලියන්නේ. ඉස්සලා කිව්වා වගේ මේකටත් උදාහරණ ටික ඉස්සලා කියලාද හිටියා. යපස් තඹ මැග්නීසියම් නිකල් ක්‍රෝමියම් තමයි පෙරසෙවත් යකඩ ලංකාවේ තියෙන ඒවා. යපස් ප්‍රධාන කොටස් දෙකකි. දැන් රූල් ටික ලියන්නේ. යපස් ප්‍රධාන කොටස් දෙකකි. එක ලෙමොනයිට් මැග්නටයිට්. දෙක මැග්නටයිට්. ලෙමොනයිට් මැග්නටයිට්. රත්නපුර ගාල්ල මාතර දිස්ත්‍රික්කවල කඳු මුදුන් ආශ්‍රිතව ලෙමොනයිට් ඇත. තනි පෙළින් ලියාගත්තේ මම. කඳු මුදුන් ආශ්‍රිතව ලෙමොනයිට් ඇත. ඊළඟ පෙළි. විලගෙදර පුත්තලමේ තියෙන විලගෙදර පුත්තලම් ප්‍රදේශයේ විලගෙදර සේර්වාවිල මෙතන ත්‍රිංකෝල සේර්වාවිල ආසිතව පවතින ආශ්‍රිතව පවතින ලෝහමය කණිජය ලෝහමය කණිජය මැග්නටයිට්ය. ලෝහමය කණිජයක් තමයි මැග්නටයිට් කියලා කියන්නේ. රයිට්. ලෝහමය නොවන කණිජ ඊළඟ මාතෘකාව. අලෝහනි. අලෝහ කියලා කියන්නේ දිලිසෙන්නේ නැහැ. අලෝහ කියන්නේ මැටි හිම අලෝහ ලෝහ නෙමෙයි. වරන් ඇතුළේ ලියාගන්න පේලිය දිගේ ඉස්සරහට රූල් වල නෙමෙයි. වැලි මැටි බොරළු මිනිරන් මැණික් හරි රූල් වල පටන් ගන්න. කුදිරමලේ පොල්කොටුව කයිකාවල පුල්මුඩේ විශාලතම खनिज වැලි නිදි පිහිටයි. ලෝහමය නොවන खनिज තියෙන්නේ මේ වගේ. පුල්මුඩේ खनिज වැලි නිදියෙහි පුල්මුඩේ खनिज වැලි නිදියෙහි 70ක් ඉල්මනයිට්ය 10ක් සර්කෝන්‍ය 8ක් රෝටයිල්ස්ය නිලාවේලි නෙවිකල්ලි
නෙවි කල්ලි, පුදවයි කට්ටු, පුදවයි කට්ටු, නයාරු ප්‍රදේශවලද ඛනිජ වැලි පිහිටයි. හරි එච්චරයි. ශ්‍රී ලංකාවේ ඉන්ධන ඛනිජ සම්පත් අතර ෆීඩ්ස්, විකිරණශීලී යුරේනියම් හා තෝරියම් ඛනිජ ප්‍රධාන තැනක් ගනී. ෆීඩ්ස් යනු ගල් අඟුරු වල ප්‍රාථමික අවස්ථාවයි. පොකුණු, හැල්, ගෝරු ආශ්‍රිතව පැලෑටි අර්ධ වශයෙන් ජීර්ණය වීමෙන් ඇතිවන නිදියයි. මුතුරු රාජිල ෆීඩ් නිදිය ශ්‍රී ලංකාවේ ෆීඩ් නිදිය ආර්ථික වටිනාකමකින් තොරයි. ෆීඩ්ස් අවුරුදු 7-10 ගියපුවම තමයි ගල් අඟුරු බවට පත් වෙන්නේ. තව සෑහෙන කාලයක් ඉන්න වෙනවා. ශ්‍රී ලංකාවේ කාර්මික ඛනිජ ලෙස මැණික්, මිනිරන්, මයිකා, හුණුගල්, මැටි ඛනිජ වැලි, පොස්ෆේට්, පාෂාණ, පෙල්ස්පා, සිලිකා පාෂාණ, වැලි, පිස්තූර පාෂාණ ආදී හඳුන්වා දී හැකිය. ශ්‍රී ලංකාවේ මැටි ඒ කට්ටිය නම් ඉන්නවා පාර්ලිමේන්තු. දිවයිනේ බහුලවම පවතින්නේ මැටි ඛනිජයයි. ලියන්න මැටි ඛනිජයයි. පිඟන්, උළුගඩොල්, සිමින්ති නිෂ්පාදනයට කෙවොලින්, පිඟන් මැටි, බෝල මැටි, උළුගඩොල් මැටි, අත්‍යවශ්‍ය වන අතර නැත පවතින අතර බොරලැස්ගමුව, මීටියාගොඩ, වස්කඩුව, නාත්තණ්ඩිය ප්‍රදේශවල කෙවොලින් ඇත. දෙදියවල බෝල මැටි ඇත. රයිට්. චානෝකයිඩ්ස් කළුගල් ගැන නොට් එකක් දාලා තියෙන කියවන්න. ශ්‍රී ලංකාවේ තවත් පිරිසිදු ආග්නේය පාෂාණයක් තද කළු පැහැයක් ගන්නා මෙම පාෂාණයේ සාමාන්‍ය විවහාරයේ කළුගල් ලෙස හඳුන්වයි. මේවා සෑදී තිබෙන්නේ ආක්‍රාන්ත වශයෙන් ලාවා ගනීභවන වීමෙනි. විශාල ස්කන්ධ වශයෙන්ද තීරු වශයෙන්ද දක්න ලැබේ. පහසුවෙන් කාදෙන්නේ නොවන නිසා කඳු වැටි ඇති කරනවා. මධ්‍ය කඳු කරේ දිය ඇලි ආශ්‍රිතව දක්න ලැබෙන්නේ මෙම පාෂාණය. ගොඩනැගිලි කර්මාන්තයට කළුගල් යොදා ගන්නවා. පාරවල් තැනීමට, වෙරළ ආරක්ෂාවට, ආරක්ෂා කරන වැටි සෑදීම ආදී කාර්යයන් සඳහා වැදගත් වන ආර්ථික වශයෙන් වැදගත්ම පාෂාණයකි. ගොඩනැගිලි කර්මාන්තයට පාරවල් තැනීම, වෙරළ ආරක්ෂා කරන වැටි සෑදීම ආදී කාර්යයන් සඳහා වැදගත් වන ආර්ථික වශයෙන් වැදගත් වන පාෂාණයකි. ශ්‍රී ලංකාවේ ප්‍රදේශ 3ක බහුලව දක්නට ඇත. කොහෙද තියෙන්නේ? කැලණි ගංගේ මෝයේ ඉඳන් අබේපුස්ස දක්වා, එතැන් සිට රුවන්වැල දක්වා, මොරටු දක්වාම තියෙන හරිය. පිදුරුතලාගල කඳුවැටිය හා මධ්‍ය කඳුකරේ දලබෑවුම්, රක්වන කඳුවැටියේ දලබෑවුම්. නයිස් ශ්‍රී ලංකාවේ බහුල විපරිත පාෂාණයක්. ආග්නේය පාෂාණ හා ග්‍රැනයිට් විපරිත වීමෙන් නිර්මාණය වන පහසුවෙන් බහුලව කාදනය නොවන පාෂාණයක්. එතකොට තද පාෂාණයකි. කළු සහ අලු පැහැති තට්ටු වශයෙන් පිහිටයි. ඛනිජ ස්පටික වන්නේ මයිකා, පෙල්ස්පා, හොන්බිලෙන්. නයිස් ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයක දක්න ලැබේ. බිම්තන්නේ නයිස්, වනි නයිස්, කඩුගන්නව නයිස්. හරිද? මොනවද බිම්තන්නේ නයිස්? ශ්‍රී ලංකාවේ මධ්‍ය කඳුකරේ නැගෙනහිර පැත්තේ ඇති ගල් පර්වත. ගල්ඔය, මොනරාගල, බිම්තන්නේ නයිස්. වනි නයිස්, සීගිරිය හා දිමුලාගල. කඩුගන්නව නයිස්. මධ්‍ය කඳුකරේ බටහිර පැත්තේ තියෙන කඳුගන්නව අසල කඳු වැටි ටික තමයි ඊට ආයිද. මෙන්න මේවට කියන්නේ නයිස්. මිනිරන්, මැණික් කියව ගත්තා නම් හරිනේ. ලියන්න මිනිරන්.
ශ්‍රී ලංකාවේ පවතින මිනිරන් වල කාබන් ප්‍රතිශතය කාටගා කොළොන් ගහේ වල එහෙම තියෙනේ වගේ. ලංකාවේ ලෝකේ වැඩිම කාබන් ප්‍රතිශතය 99%. 97ත් 99ත් අතර වේ. දුම්බර, කොළොන් ගහ, බෝගල, කහට ගහ ආශ්‍රිතව ප්‍රධාන මිනිරම් පතල් පවතී. වැඩි වශයෙන්ම පවතින්නේ දමනි මිනිරන්ය. දෝනා තුල දෝනාවක් පල්ලෙහාට ගිහිල්ලා හරහට යනවා. දෝනා තුල අඩි 1200 ඉක්මවන අඩි 1200ක් යට පොළොව උඩ ඉඳලා 1200ක් ඉක්මවන ගැඹුරු පතල් වලින් මිනිරන් ලබා ගනී. මධ්‍යම ඌව උතුරු මැද සබරගමු පළාත්වල තලාතු මිනිරන් මයික කියන්නේ ඒවට තලාතු මිනිරන් පවතී. මැණික් ශ්‍රී ලංකාවේ දක්ලමින් ඉතාමත් වටිනාකම් යුත් පාෂාණ වර්ගයකි. විපරීත පාෂාණයක් වන මේ දැඩි විනිවිද භාවය නිසා වායනීය වජ්‍ර යුක්ත දැඩි පාෂාණ ස්ඵටිකයකි. නයිස් පාෂාණ විපරීතීමෙන් හෝ ඩොලමයිට් විපරීතීමෙන් හෝ නිර්මාණය විය හැකිය. මැණික් ස්ඵටික බව වැඩි නිසා පාර්ශ්වයෙන් ඛාදනය නොවන නිසා මව් පාෂාණයේ උවද ඒවා ජීර්ණය නොවේ. පසේ ඉතිරි වේ. මැණික් ඉල්ලම් බහුලව වශයෙන් දක්නට ලැබෙන්නේ දියුණු නිදි ආශ්‍රිතවය. ගංගා මගින් පරිවහනය කර තැන්පත් කරන කිරීම නිසා පිටාර තැනි පහත් බිම් ආදී මැණික් ඉල්ලම් පවතී. රත්නපුර දෙනියයි ඇලහැර ඔක්කම්පිටිය ආදී ප්‍රදේශවල හරි. කොරන්ඩම් යටිලියන් කොරන්ඩම් ලංකාවේ තියෙන මැණික් වල නම් කොරන්ඩම් ප්‍රධාන මැණික් වර්ගයයි. රූබි කියලා කියන්නේ මැණික් කඩේකට කියලා ගන්නවා නම් දන්නවා රූබි කිව්වම දන්නවා ඒවට කියන්නේ කොරන්ඩම්. කොරන්ඩම් නිල් දුඹුරු තැඹිලි කොළ රතු වර්ණයෙන් යුක්තයි. මෙරටට ආවේනික මැණික් වර්ගය වන්නේ ලංකාවට ආවේනික මැණික් වර්ගය වන්නේ පත්ම රාගය. ආරිනෝල් පසිංගල් ගෙවුඩ හර තෝරමල්ලි හරිද ඒ වගේ ලංකාවේ මැණික් වර්ග ගොඩක් තියෙනවා. ඩොලමයිට් ඒවත් ස්පටික හුණු ගල් එහා පැත්තේ. අපි ඒවා කැල්සියම් කාබනේට් බහුලව නිර්මාණය වෙලා තියෙන යාපන තියෙනවා කියලා කිව්වා. ඒවත් ලංකාවේ ඛනිජයක්. අපිට දැන් ලංකාවේ ඛනිජ පාඩම ඉවර කරගන්න පුළුවන් වුණා. එහෙනම් ඔය තමයි ශ්‍රී ලංකාවේ ඛනිජ. ඒ ඛනිජ කොටස් පාඩමත් ඉවර කරගත්තා. එහෙනම් ඒ ටිකත් හොඳට පාඩම් කරගන්න. එහෙනම් අදට ඇති. ආයිබෝන් දරුවනි.